සුබ දවසක් හැමෝටම. බලමු TVS XL Super 100 එකේ මේ බයිසිකලේ ඔයිල් අඩු වෙනවා, ඔයිල් පිච් වෙනවා. මේ ග්‍රීන් සෙට් එකේම හොඳයි. එතකොට මොකද්ද මේකට තියෙන ලෙඩේ? ඒ කියන්නේ මේ 25 පිස්ටන් එකක් දාලා තියෙන්නේ. ඒ කියන්නේ එක සැරයක් එන්ජින් එක ගලවලා තියෙනවා. හැබැයි රොඩ් එකේම නම් ගහලා නැහැ. බලමු මෙන්න මේ හෙඩ් එකේ මෙන්න මේ පෙදර එක ඉන්නේ. මෙන්න මේක. ඔය ඔතන මේ දැන් වැල් කඳ යන තියෙන්නේ බුස්සයක් ගහලා තියෙනවනේ. වැල් සීට් වැල් ගයිඩ් කියලා දෙකක් තියෙනවනේ. ඔය කඳ සාමාන්‍යයෙන් ගෙවුනට පස්සෙත් ඔයිල් අඩු වෙනවා. ඒ කියන්නේ සයිලන්සරෙන් පිට වෙලා යනවා. ඒකින්ද අපිට ඒකට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් මම නම් ගොඩක් දුරට වැල් සීට් වැල් ගයිඩ් ගහනවා අඩුයි. ගැහුවට පස්සේ ටිකක් අවුල්. ඒ කියන්නේ ඔක හරියටම ගහන්න ඕන. හරියටම ගහන තැනකට දීලා ගහගත්තොත් හොඳයි. නැත්තම් හරියන්නේ නැහැ. ඊට වැඩිය හොඳයි යාළුවනේ මම මෙන්න මේ කියන දේ කරලා බලන්නකෝ. මට නම් හරියටම හරි. මේ බයිසිකලේ ඕම මෙහෙම හෙලවෙන්නේ නැහැ. සමහර බයිසිකල් වල ඔය විදිහට දෙපැත්ත හෙලවෙනවා. ඒ කියන්නේ කඳ ගෙවිලා. දැන් මේ වෑල් දෙක මම අලුතෙන් දාන්නේ මේ තියෙන දෙකමයි ගත්තේ. වෑල් දෙක හොඳයි. වෑල් රබර් දෙක නම් සවුත් වෙලා තිබුණේ. සමහරක් එතනින් යන්නත් ඉඩයි. එහෙම නැත්තම් ඔය වෑල් කඳ බහින්නේ. ඒ බුස් එකේ ඔතන ඔය උඩ පෙදරෙක් ගාවිනොත් බොහෝ විට මේ ඔයිල් අඩු වෙනවා. ඉතින් ඒකට කරගන්න තියෙන්නේ يعني මම මේකත් හදා බලලා තියෙනවා. මේ මැජික් ගම් එක අරගෙන මෙන්න මේ විදිහට කවලම් කරලා මෙන්න මෙතන මේ පෙදර එක වැටෙන්නේ මේක අයින් කරන්න පුළුවන්. ඕමුණා දවසක මං අරෙන්න වෙන තැනක හැදුවොත් නමරකිට මේව කලවලා ආයෙ ගස්සගෙන එයි. ඒකින්ද මේන්න මෙතන මේ වෑල් එකේ කඳ බහින ඒ බුස් එක වටේට ගම් ටිකක් දාලා අර මම පෙන්නුව පෙදර එක දාන්න ඕනේ ඒක ඇතුළට. දාලා හොඳට සීට් වෙන්න තිබ්බම ඒ තැන් වලින් ලීක් වෙන්නේ නැහැ ආයෙත්. කියන්නේ ලීක් වෙනවා නම් ලීක් වෙන්නේ නැහැ. ඒ ගම් එකට යනවනේ. ඊට පස්සේ තියෙන්නේ මේ වෑල් රබර් දෙක යාන්තම් ගාලා මේ විදිහට බස්ස ගන්න ඕන. ඔය තියෙන්නේ. ඒක වටේ චුට්ටක් ගෑවුනාට අවුලක් නැහැ. මේකට මේ වෑල් රබරේ කර වෙන්නේ නැහැ. ඒක කියන්න එපා නැත්තම් ඔයාලා බලලා කියන්නේ ඕවා දැන් වෑල් රබර් කර වෙනවා. එහෙම නැහැ. මේ හොඳට බලපු දෙයක් තමයි මම මේ කියලා දෙන්න යන්නේ. ඉතින් ඔන්න මෙන්න මේ විදිහට දෙපැත්තම මේ විදිහට දාලා ලස්සනට සීල් කරගන්න. ආයෙත් කන ගැබුවත් කියන්න පුළුවන් ඔතනින් ආයි ඔයිල් අඩු වෙන්නේ නැහැ. හරිද? අපි ලිට හොයන්න බෑනේ. නේද? කඩෙන් ගෙනල්ලා බඩුව දානවා වගේ නෙමෙයි. මාසුන්නේ කෙනෙක් වුණාම අනිවාර්යෙන් ලෙඩ හොයන්න ඕන. හරි. අපි වෑල් දෙක දාගෙන ඉවරයි. දැන් ස්ප්‍රින් දෙකක් දාගෙන ඉවරයි. මේ තියෙන්නේ ලොක් දෙක වැටෙන පෙදර එක. අපි ඒකත් දාගමු. එන්ජින් එක මම හයි කරන්නේ රෑ හයි කරන්නේ මේ. හයි කරගමුකෝ. මේ ලොක් එකක් තිබුණා තව ඒක කොහෙද? මේ ලොක් නම් යාළුවනේ ගොඩක් දුරට මේ ගලව ගත්තම ඔය මේ ලොක් අතර ඇත්තනම් පරිස්සමට තියාගන්න. මේ හඳ භාග වගේ කෑලි හතරක් තියෙන්නේ. ඕක නම්
මගේ ගැරේජ් ජීවිතෙත් එක්ක බැරි වෙලා හරි වැටුණොත් ඉන්න හොයන්න බෑ. හරි අමාරුයි හොයාගන්න. හරිද? අපි ලොග් දෙක දාගමු. දාන ගමන් කතා කරමු. මේ ඉතින් ඔන්න වගේ දෙයක් තියෙනවා. හරි අමාරුයි හොයාගන්න බැරි නෑ. ඉතින් සාමාන්‍යයෙන් පිරිසිදු තැනක ටිකක් ලොකු මේසයක් වගේ අරන් තියෙනවා නම් වැඩන තැන හොයාගන්න පුළුවන්. එහෙම නැතුව හොයාගන්න අමාරුයි ටිකක්. අපේ පොඩි දරුවත් කෑ ගහනවා. මේ වෑල් එක සාමාන්‍යයෙන් මේවට දැන් පොඩි ගැජට් හදාගෙන තියෙනවා. ඉතින් ගැරිජ් බාස්නේලා මේ මම හදාගෙන තියෙන බට කෑල්ලකින් මෙන්න මේ විදිහට ලස්සනට දාගන්න පුළුවන්. ඒකත් අලුත් අත්දැකීමක් සාමාන්‍යයෙන් කෙනෙකුට එහෙම දාගන්න එක. මේක දැන් ගලවනකොට මෙහෙම ගලවන්න බෑ. මම ගලවන්නේ නම් දැන් මම මේ තට්ටු ගන්නයි කියලා දන්නවද ඔයාලා? නේ මම මේ තට්ටු ගන්නේ පෙදර එකට නේ වෑල් එකේ ඔලුවට. ඒ මොකද දන්නවද? සාමාන්‍යයෙන් මේ ඔය වෑල් එක පනින්නේ නෑ. පැන්නොත් නෑනේ. ඒකේ ඉඳලා වෑල් එකේ ඔලුවට පොඩි තට්ටුවක් දැම්මම පස්සේ ඔය ලොක් දෙක හරියටම සීට් වෙනවා. ඒකට තමයි ඒ දේ කරන්නේ. මේ තියෙන්නේ මේ හෙඩ් එකට ආපු කෑම් එක. මේකේ මෙන්න මෙතන තියෙන පොඩි ගවනර් එක. මේ ගවනර් එකේ ස්ක්‍රීන් එක බැහැලා තියෙන්නේ. හරිද? මම මේ අනිත් පැත්තට මේ ස්ක්‍රීන් එක ඉර කරලා තින්නේ. මේක ස්ක්‍රීන් එක බැලලා මෙන්න මේ විදියට ඇල්ලුවම ආයෙ රිටර්න් එන්න ඕන. ඉතින් එහෙම රිටර්න් එන්නේ නැහැ. දැන් මේක කරවලා මේ ස්ක්‍රීන් එකේ ටෙන්ෂන් එක දීලා හදන්න ඕන. එහෙම නැති වුණොත් මොකද දන්නවද වෙන්නේ? ඒකේ මේ මොකද්ද කම්ප්‍රෙසර් පාර වැඩි කික් එක ගහුවාම කකුල කඩලා යන්න හදනවා. මේ කෑම් එක දාගමුකෝ. ඔන්න විදිහට ලස්සනට කරගෙන ඕන. ඊට පස්සේ මේ හෙඩ් එකේ තියෙනවා මෙතෙන් දෙනවා පොඩි මල්ලණේකුත් එක්ක. ඒ කියන්නේ කෑම් එක එළියට ඇදෙනවට ලොක් එක. මේ ලොක් එක දාගමු. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඔයාලා දන්නවද මෙන්න මේකට මොකක්ද කියන්නේ කියලා? ඒක තමයි රොකර් රාම් කියන්නේ. හරිද? මෙන්න මේ විදිහට තියෙන රොකර් රාම් නම් බය වෙන්න දෙයක් නැහැ. නිකන් බුස් එකටම තමයි තියෙන්නේ. සමහර රොකර් රාම් තියෙනවා ඇතුලේ නීඩල් රේසර් තියෙනවා. ඒව ටිකක් මේ හරියට බලලා දා ගන්න ඕන. මෙන්න මේ විදිහට මේ පින් එකයි පින් දෙකම එක සමානයි. හරිද? දැන් රොකර් රාම් දෙක දාලා දැන් මේ පින් එක දැම්මම මෙතන එනවා පොඩි හිඩහ. ඒකට තියෙන පොඩි ගෙජට් එකක් තියෙනවා. ටයින් එක ගාගමු. මේ තියෙන්නේ මේ තියෙන රබර් එකෙන් තමයි ඒ පින් එක එළියට එන එක වළක්වන්නේ. දැන් අනිත් පැත්තේ එන්නේ නැහැ. හරිද? මේ රබර් එක වෙන්නේ මේ අනිවාර්යෙන් මෙන්න මේ කන දෙක පුරුව කරගන්න ඕන අලුතෙන් වෑල් එක පේස් කරලා තියෙනවා. හරිද? අනිත් එක තමයි මෙන්න මේ ඩොට් එක තියෙන්නේ. හැම එකම තියෙනවා. සමහර ඒවා නෑ. ඔන්න එක්සෙල් එකේ තියෙන ඩොට් එක. ඒක හරියට උඩට තියාගත්තා නම් කිසි කේස් එකක් නෑ. ඔයාලට පේනද මේ කෑම් එකේ කට්ට දෙකක්. ආන්නේ දෙකට තමයි වෑල් එක ඇරෙන්නේ වැහෙන්නේ. හරිද? ඒ දෙක යට හිටින්න තමයි හදා ගන්න ඕනේ. මේ පැත්තේ කෑම් එක මේ සෝරි
මෙන්න මේ විදිහට ඔයිල් පොඩ්ඩක් දාලා රොකර් රාම් එක දාගන්න. අනිත් පැත්තට දැන් මේක ඇතුළට දැම්මට පස්සේ මෙන්න මේ රැපර් එක තමයි දාන්නේ. හරිද? දැන් ඒක මේ පැත්ත ඉවරයි. එසයි මේ පැත්ත. ඕන්න වැරදුනා. අනිත් පැත්ත සෝරි වනේ කලබලෙන්නේ නෙමෙයි. මම මේ ෆෝන් එක අල්ලගෙන ඉන්න ගමන්නේ. ඒ කියන්නේ අන්නේ පැත්තට දැම්මා. ඔය බලන් ඉන්න මම වැරද්දක් කරනවද නැද්ද කියලා. නැත්නම් ඔයාලට පුරුදු වෙන්නත් බෑනේ. ඔන්න ඔය විදිහට දාලා තියෙන්නේ දැන් හරි. දැන් මේකේ ටැපට් තියාගන්න ඕනේ. ටැපට් සාමාන්‍යයෙන් තියන්නේ මගේ ගාව මේ ගේජ් එක බයින මේ ගේජ් එකක් නැහැ. මම සාමාන්‍යයෙන් බ්ලේඩ් තලයකින් හරි එහෙම නැත්නම් පොත්වල කොපි පිටු තියෙන්නේ. පත්තර කොළ තියෙන්නේ. පත්තර කොළේ වාසිය තමයි මම තියන්නේ මේ බයික් වල. ඊට වැඩි තියුවොත් මේ අර ටක 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 කියලා සද්ද එන්න ගන්නවා. ඒක දැන් කොපි කොළේ ටැපට් තියෙන විදිහ දන්නවද? ඉස්සෙල්ලා මේ ඇනේ උඩට බුරු කරනවා. හරිද? බුරු කරලි වෙලා ඔය කඩදාසි කොළ කෑල්ල අරගෙන හරි බ්ලේඩ් තල කෑල්ල අරගෙන හරි මම මෙලියන දෙව් බිලියම්ම කෑල්ල ගලවන්න ඔන්න මේ විදිහට වෙන වෑල් එකයි අර නට් එකයි අතරට මෙන්න මෙහෙම දාන්න. දැම්මම දුවන්න ඕන උඩ දෙපැත්ත දුවන්න ඕන. මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති. ඉතින් ඊට පස්සේ ගානට වද කරගන්න. සාමාන්‍යයෙන් හිර වෙලා ඉරෙන්නේ නැති ගානට ඔය කොලේ දුවන්න ඕන දෙපැත්ත. මෙන්න මේ අන්න එක තමයි ගාන. ඒ කියන්නේ මගේ ගාන.